ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙ වූ නැෂනල් සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වුණා. අවසන් තරගය දින 4ක් පුරා පැවැතුනේ කොළඹ SSC ක්‍රීඩා පිටියේදී. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පළමුවෙනිමට සිරු දිනා දැවි ලකුණු 370ක් රැස් කළා. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 120යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 80යි. පන්දු වැයීමේදී මොහොමඩ් සිරාස් කඩලු 4ක් දබා ගත්තා. පිළිතුරු ලෙස ප්‍රථමයෙන්ම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම සිරු දෙනා දැවි ලකුණු 313ක් ලබා ගත්තා. විශාද රන්දික ලකුණු 144යි. පන්දු වැයීමේදී නිම්සර අත්තනගල්ල කඩලු 5ක් බිඳ හෙළුවා. ගාල්ල කණ්ඩායම දෙවැනි ඉනිමට කඩලු 5ක් දවි ලකුණු 246ක් ලබා සිටියේදී තරගය අත්හැට වනු ලැබුවා. දිනේෂ් චන්දිමාල් ලකුණු 64යි. පන්දු වැයීමේදී මොහොමඩ් සිරාස් කඩලු 2යි. කුසලන් ප්‍රධානයද මෙහිදී සිදු කෙරුණා. තරගයේ වීරයා දිනේෂ් චන්දිමාල්. තරගාවලියේ හොඳම පන්දු යවන්නා අකිල දනංජය. තරගාවලියේ විශිෂ්ටතම පිතිකරු ප්‍රමිඳු. තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා දඹුල්ල කණ්ඩායමේ අකිල දනංජය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙ වූ නැෂනල් සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දඹුල්ල කණ්ඩායමටත් ශූරතාවය ගාල්ල කණ්ඩායමටත් හිමි වුණා. නලින් අපොන්සු මහතාදීන් රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයේ සමගින් සුපරාලය මේ මොහොතේ දක්වනවා. අපි උණුසුම් සුප්‍රදු මිලියන 1.5ක මුදල් ත්‍යාගයේ සමගින් play of the tournament. කපැමින අවසන් තරගයක් ජයග්‍රහණය කළ ටීම් ගෝල් කණ්ඩායමේ නායකයාට මගේ ගෞරවනීය ආරාධනය රමේෂ් මෙන්ඩිස්. රුපියල් මිලියන 5ක මුදල් ත්‍යාගය ජයග්‍රාහී ගාලු කණ්ඩායම. වෙන ඒ කණ්ඩායමට හිමි ජයග්‍රාහී කුසලාන. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කළ NSL සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය මෙවර ටීම් ගෝල් රුපියල් මිලියන 3ක මුදල් ත්‍යාගය අනුශූරතාවය ලැබූ ඔබ කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ඉනිමේදී ලකුණු 313ක් ලබා ගත් ප්‍රතිවාදී ඔබේ නිෂ්පාදන ක්‍රීඩා ශේෂ්ත්‍රයට අදාළද? එසේනම් ඉහළ ප්‍රතිචාර සඳහා ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න. දැන්ම අප අමතන්න 07 267 73 77